හරස්කඩ වර්ගඵලය 12.5යිලු. ඒ කියන්නේ මෙන්න මේ මූණත 12.5යි වර්ග සෙන්ටිමීටර. හරි එන්නේ ඉස්සරහට. පරිමාව දීලා මට මේකේ පරිමාව වෙන සූත්‍රය කියන්නේ. පරිමාව යන තියෙන සූත්‍රය මොකද්ද? හරස්කඩ ඒකාකාරී වූ ඕනෑම ඝන වස්තුවක පරිමාව හොයන්නේ කොහොමද? මේක ඉතා වැදගත් තියරියක්. හරි? හරස්කඩ ඒකාකාරී වූ ඕනෑම ඝන වස්තුවක පරිමාව හොයන්න තියෙන සූත්‍රය මොකද්ද? හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම දිග. හරි? මේකෙන් තමයි හැම එකේම සූත්‍ර හදන්නෙත් අපි හිතන්නකෝ සිලින්ඩරේ සූත්‍රය ආපු හැටි. සිලින්ඩරේ හරස්කඩ මොකක්ද තියෙන්නේ? වෘත්තය. වෘත්තයක වර්ගඵලය හොයන්නේ 5r වර්ගය. උස h. අන්න සූත්‍රයක් ආව 5r වර්ග h කියලා. හරිනේ? මේක තමයි තියරි හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම උස. දැන් මේකේ වාට පරිමාව දීලා කීයේ? 125යි. දීපු ආදේශ කරන්න. හරස්කඩ වර්ගඵලයක් දුන්න 12.5යි. අපි දන්නේ නැත්තේ දිග. දිග හොයාගන්න. හරි? එහෙනම් මොකෝ කරන්නේ? මේක බෙදන්න ඕන 12.5යි. ඔව් x කැපෙන්නේ නැහැ හොඳේ. 12.5 කැපුණා. මේක ගියේ උත්තරේ. 125 12.5න් බෙදුවාම උත්තරේ ඈ 10යි. කොහේ මේ ගාන සුළු කරන්නේ? මේකේ දශම නැති කරගන්න. ඔයාලට දශම ගණන් වලින් බෙදෙන එකනේ අමාරු. හරි? මේක 10න් ගුණ කරන්න. එහෙනම් උඩත් 10න් ගුණ වෙනවා. උඩ හැදෙනවා 1250. යට හැදෙනවා 125ක්. 125ට 125 එකයි. 10ක් ආවා. x සමානයි 10යි සෙන්ටිමීටර. හරි? දශම ගානකින් බෙදන්න ඕනොත් එහෙම හරයේ දශම නැති කරගන්න ඕනේ. හරයේ දශම නැති කරගෙන බෙදලා දාන්න පුළුවන්.